An outbreak of coronavirus infections in the Wuhan province of China in December. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රෝස් ගෙබ්‍රියාසස් මුළු මහත් ලෝක ජනතාවම අමතලා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනවා. We know that for many people life is changing dramatically. අද අපි හැම කෙනෙකුටම මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ නොසිතූ විරු අත්දැකීමක්. ලෝකවාසී අපි හැම කෙනෙක්ගේම ජීවිත පුදුම විදියට වෙනස් වෙලා. දැන් මගේ දුව වුණත් ඉස්කෝලේ යන්නේ නැහැ. එයා ඔන්ලයින් ක්‍රමයට ඉගෙන ගන්නවා. හෙට දවසේ සිද්ධ වෙන දේ පිළිබඳව අපි කාටත් අවිනිශ්චිතතාවයක් තියෙනවා. ඒක නිසා මේ අවස්ථාවේදී අපි ගොඩක් සැලකිල්ලෙන් අපේ එදිනදා ජීවිතය අරගෙන යන්නට ඕනේ. විශේෂයෙන්ම අපේ ශාරීරික සෞඛ්‍ය වගේම මානසික සෞඛ්‍ය පිළිබඳව අපි ගොඩක් අවධානයකින් යුතුව ජීවත් වෙන්න ඕනේ. Continue looking after your physical and mental health. This will not only help you in the long term. එක First, වඩා හොඳ ආහාරය ප්‍රතිශක්තිය වැඩි වෙන විදිහේ වඩා හොඳ ආහාරයක් ගැනීම ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. function properly. දෙක ඇල්කොහොල් ගන්න එපා. අධික සීනි සහිත ආහාර වර්ග පාන වර්ග දුම්පානය ඉතාම නරකයි. ඒ නිසා කරුණාකරලා දුම්පානයෙන් වැළකෙන්න බලන්න. Your risk of developing severe disease if you become infected with COVID-19. ව්‍යායාම දවසට අවම වශයෙන් විනාඩි 30ක්වත් වැඩිහිටි පුද්ගලෙක් කිසියම් ව්‍යායාමයක දෙනවා නම් හොඳයි. තමන්ගේ රටේ නිදහස ලැබිලා තියෙනවා නම් එලිමහනේ ඇවිදින්න යන්න ආරක්ෂාකාරීව නියමිත පරතරේ තියාගෙන එලිමහනේ ගියාට කමක් නැහැ. එහෙම නැත්නම් තමන්ගේ නිවස තුළ ඉඳන් යම් කිසි ව්‍යායාමයක යෙදෙන්න. තමන්ට ව්‍යායාම උපකරණයක් නැත්නම් සංගීත ඛණ්ඩයකට අනුව යම් කිසි නර්තනයක් කරලා හරි කමක් නැහැ. අවශ්‍ය කරන ව්‍යායාම ලබා ගන්න. යෝගා ව්‍යායාමත් හොඳයි. දන්න කෙනෙකුට ඒකත් මේ අවස්ථාවේ දනුදානන ප්‍රගුණ කර ගන්නත් පුළුවන්. නිවසේ ඉඳන් කාර්යාලය වැඩ කරනවා නම් එක දිගට පැය භාගයකට වඩා මේ වැඩේ ඉදිලා ඉන්න එපා. නැගිටලා එළියට යන්න. පොඩි පොඩ ආස්වාස පාස්වාසයක් ලබා ගන්න. ඒ වගේ වැඩ කටයුතු නිතර වෙනස් කර කරන්න බලන්න. ඒක උකට හොඳයි. මානසික ආතතිය ඇති වෙන විදිහේ කටයුතු වල දෙන්න එපා. මොකද්ද මේ සිද්ධ වුනේ දැන් කොහොමද අපි මේකට මුහුණ දෙන්නේ වගේ දුරදිග හිතලා කල්පනා කර හිත කලබල කර ගන්න අවශ්‍ය නැහැ. ඒක එච්චර හොඳ නැහැ. Check on neighbors, family and friends. Compassion is a medicine. Listen to music. සංගීතය ඇහුම්කන් දෙන්න. ඔය කොරෝනා ආසාදනයේ සිද්ධ වෙච්ච පිළිබඳව ඒ කවුන්ට් එක දිහාම බලන් ඉන්නත් ඕනේ. තමන්ට විශ්වාසවන්ත මාධ්‍යකින් දවසට දෙපාරක් ඒ තොරතුරු හොයලා බැලුවත් ඇති. අනිත් වෙලාවෙදී සාමාන්‍ය විදිහට සතුටින් ඉන්න පුළුවන් විදිහේ ක්‍රියාකාරකම් දරුවොත් එක්ක සාලේ කතා බහ කරන ඒවා පුංචි ක්‍රීඩා කරන දේවල් අර කිව්වා වගේ පැය භාගයකට සීමා කරගෙන කාර්යාල වැඩ කරන ඒ වගේ දේවල් කිරීම හොඳයි. තමන්ට හිත ඇවිලක් ඇති වෙනවා නම් විශ්වාසවන්ත කෙනෙක් තමන් පිළිගත්ත කෙනෙක් එක්ක දුරකථනයෙන් සංවාද කරගන්න දැනුමක් තියෙනවා කියලා හිතන කෙනෙකුට කතා කරලා යම්කිසි අදහස් සෝමානුවක් කරගන්න හිත හදාගන්න ඒ වගේ දේවල් හුඟක් හොඳයි. හැබැයි අසල්වැසියොත් එක්ක උමනාට වැඩි කතාවට යන්න කට කතා වලට ඇහුම්කන් දෙන්න ඒ වගේ දේවල් නම් එච්චර හොඳ දේවල් නෙමෙයි. කොහොම නමුත් මේ COVID-19 හෙවත් කොරෝනා වෛරසය අපේ බොහෝ දේවල් දැනට මුදුරගෙන ඉවරයි. ඒත් අපිට හිමින් ලබා දෙන දේවලුත් බොහොමයි. ඒ නිසා තමන්ට අසල්වැසියන්ට උදව් කරන්න, අසල්වැසියන් එක්ක හොඳ සහජීවනයකින් කටයුතු කරන්න, අලුත් විදියට දේවල් කරන්න, තමන් විසින්ම ස්වයං පෝෂණය සඳහා යම් දේවල් කරගන්න. අන්න ඒ වගේ දේවල් වලටත් අපිට ඊට ප්‍රස්තාව හදනවා. කොහොමත් අලුත් ලෝකයක් ඉදි වෙනවා අපිට කියන හැඟීම ඇතුව එක්සත්ව එක්සිත්ව කටයුතු කිරීමයි හැම දිනෙකගේම වගකීම සහ කාර්ය සිදු බවට පත් වෙන්නේ.